සුබ උදෑසනක් සියලු දෙනාටම අද දවසේදී ස්වාමින් වහන්සේගේ වචනයත් යාඥාවත් සමග අපි හිමිදිරි උදෑසන එක්කාසු වෙන්නයි සූදානම් වෙන්නේ. උන්වහන්සේ අද දවසේදී අපිට වචනේ දීලා තියෙනවා ජෙරමියා 17 16 සිට 17 දක්වා. අපි මෙනෙහි කරමු වචනය. එහෙත් සමිඳුනි ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නටවත් නපුරු කාලයක් ඔවුන්ට ගෙන දෙන්නටවත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මොවින් නික්මුණු වචන ඔබ දන්නසේක. ඔබ මට බියට කරුණක් නොවන සේක. විපත්ති දවසේදී ඔබ මාගේ රැකවරණය වනසේක. අපි මදක් වචනය මෙනෙහි කරමු. මෙහිදී ජෙරමියා දේව පිහිට ඉල්ලලා යාඥා කරන වචනයයි අද අපිට ලැබිලා තියෙන්නේ. ඇත්තට මෙතනදී අපගේ සතුරන් සම්බන්ධයෙන් තමයි මතක් කරන්නේ අපි සෑම මොහොතකම අපට විරුද්ධව කටයුතු කරන අයට විනාශය පමුණුවන්නේ නැහැ. ස්වාමින් වහන්සේගේ දරුවන් විදිහට අපි ඔවුන් වෙනුවෙනුත් කමාව අයදින එක තමයි අපගේ වගකීම, අපගේ යුතුයකම විය යුත්තේ. සිහිපත් කරන්න ඕනේ අපගේ අතින් එහෙම වැරද්දක් සිදු වුණා නම් අපි උන්වහන්සේගෙන් සමාව අයද සිටිය යුතුයි. අපට විරුද්ධව කටයුතු කරන සියලු දෙනා සම්බන්ධයෙන් අපි උන්වහන්සේට යාඥා කළ යුතුයි. අපිට විරුද්ධව කටයුතු කරන අය උදෙසා යාඥා කරනවා නම් අපි බියටපත් වෙන්නට කරුණක් නැහැ. මන්ද ඒ සියලු දේ උන්වහන්සේ සියලු දේ පාලනය කරන තරන් උන්වහන්සේට හැකි ඒ අතුරා අපිට විරුද්ධව කරන සියලුම කටයුතු වළක්වලා දමන්නට. ඉතින් එම නිසා උන්වහන්සේ අපගේ රැකවරණය වෙනවා සෑම විටකම. ඒ නිසා අප කිසිම දෙයකට බිය යුතු නැහැ. මන්ද මොනතරම් පීඩා බාධාවන් මනුෂ්‍යයන් විසින් සාතන්ගේ ප්‍රහාරයන් වලින් එදිනෙදා කටයුතු වලින් අපට මොනතරම් බාධක ආවත් ඒ සියල්ල තුලින් උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ ආශිර්වාදය අපට ලැබෙනවා. ඒ නිසා අපි සෑම මොහොතකම උන්වහන්සේගේ පාමුල රැඳිය යුතුයි. උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කර යුතුමයි. ඒ නිසා ඒ අවශ්‍ය කරන වරප්‍රසාදය, ඒ රැකවරණය උන්වහන්සේගේ යදිමින් අද අපි යාඥා කරමු. බලවන්ත අබ්බා තාත්තේ, ස්තුති මගේ දෙවි පියාණනි, මේ හිමිදිරි උදෑසන අද දවසේදී ඔබ වහන්සේගේ පාමුලට අපි පැමිණියා. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසාව නමස්කාරය පුද කරමින් අද දවස ඔබ වහන්සේට බාර කරන්නට අබ්බා තාත්තේ. අද දවසේ අපිට ඔබ වහන්සේ උදෑසනම ලස්සන වචනයක් ලබා දීලා තියෙනවා. ඒ වචනය තුලින් ඔබ වහන්සේ අපගේ සියලුම සිත ඇතුළාන්තයේ අපගේ සියලුම කටයුතු ඔබ වහන්සේ විමසා බලමින් ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන බවයි අපිට මතක් කරලා දෙන්නේ. ඒ නිසා අබ්බා තාත්තේ, කිසිම මොහොතක අපට විරුද්ධව කටයුතු කරන කිසිම කෙනෙකුට කිසිම විනාශයක් පමුණුවන්නට ඉල්ලන්නට අපට අවස්ථාව සලසා දෙන්නට එපා. සෑම විටකම ඔවුන් ඔය කරන වරද නොදැන කරන බවින් ඔවුන්ට සමාව දෙන්නට කියලා අපිට ආයදිනට ඉඩ හරින්න. මන්ද ඔබ වහන්සේ එදා ඔබ වහන්සේගේ ජීවිතය විනාශ කරපු ඔබ වහන්සේට මහා දුක්ඛන්දරාවක් වේදනාවක් ලබා දුන්න ඒ හේවායින්ට පවා ඔබ වහන්සේ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවේ දෙමයි. ඔවුන් කරන වරද නොදැන කරන හේන් ඔවුන්ට ක්ෂමාව දෙන්න කියලා. එබැවින් ස්වාමීනි, අද දවසේ අපටත් මනුෂ්‍යයන් වශයෙන් දුබල දුර්වල චරිත වුණත් ඔබ වහන්සේගේ පාමුල රැඳෙන දරුවන් ලෙස අපට විරුද්ධව කටයුතු කරන සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන්නට තරම් ආශිර්වාදාත්මක හදවතක් අපට දානය කරන්න. ඒ බැහැපත්කම අපට ලැබෙන්නට ඉඩ හරින්න. අබ්බා තාත්තේ, එවිට ඔබ වහන්සේ සියලුම දුක්ඛම් කටළු අභියෝග බාධක අපගේ ජීවිත වලින් පළවා හැරලා ඔබ වහන්සේගේ බලවන්ත වූ රැකවරණය තුල අපව රැගෙන යන බව විශ්වාසයි. ඒ සියලුම බාධක අභියෝග කරදර අපගේ ජීවිත වලින් ඔබ වහන්සේ ඉවත් කරලා මහා බලවන්ත ගමනක් ඔබ වහන්සේ අපව රැගෙන යන බව විශ්වාසයි. එබැවින් මගේ අබ්බා තාත්තේ, ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා අද දවසේදීත් අපගේ ජීවිත, අපගේ සියලුම කටයුතු, අපගේ බලාපොරොත්තු, ඒ සියලු දේවල් ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවලා අද දවසේදී සඵලත්වයට රැගෙන යන්න ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. අද දවසේදී නිවසේදී, රාජකාරී ස්ථානයන්හිදී, මගතොටේදී, පාසලේදී සහ අපගේ සියලුම අනිකුත් කටයුතු වලදී ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීම, ප්‍රඥාව අපට නිරන්තරයෙන් ලැබෙන්න ඉඩ හරින්න. ඒ විටේ සියලු දේ අපට ජයගත හැකි බව විශ්වාසයි. ඒ වගේම අද දවසේදී ගොඩාක් දේවල් අහිමිව දුබලව දුර්වලව සිටින සියලු දෙනාම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. නිරෝගී සුවය, ශාරීරික මානසික සුවය, ආර්ථික ශක්තිය සහ සියලුම සමාජීය තලෙන් දුක් විඳින සියලු දෙනාම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කර බලවත් කරන්න. සෑම පුද්ගලයෙකුටම ඔබ වහන්සේගේ පාමුල රැඳිලා ඒ තියෙන බලවන්තකම අත්දකින්නට ඉඩ හරින්න මගේ අප්පා තාත්තේ. ඒ ආශිර්වාදය අද දවසේදී සියලු දෙනාටම ලැබෙන්න ඉඩ හරින්න. මන්දේ බලය මහා පුදුමාකාරයි. ඒ ආශිර්වාදයන් මහා පුදුමාකාරයි. ඒ සතුරන්ගේ ක්‍රියාදාමයන්, සාතන්ගේ බලවේගයන් පළවා යන ආකාරය මහා පුදුමාකාරයි.
සෑම කෙනෙකුටම ඒ ආශිර්වාදය අත්දකින්නට ඔබ වහන්සේ ඉඩ හරින නිසා ඔබ වහන්සේගේ පාමුල තියෙන බලය අද දවසේදී ඔවුන්ට භුක්ති විඳින්නට ඉඩ හරින නිසා ස්තුතියි. එබැවින් මගේ අබ්බා තාත්තේ වහන්සේට ස්තුතියි දෙවි ස්වාමිනේ ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට සදා කල්හි මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා. මේ කීදී අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයේ බලයෙන්ම අපට ලැබුණාමයි. Amen.